these places that I go inside my head. Try to replace the memories with silhouettes, but I know things only heal with time. So I will strive to be a better man, and I will die following. අද මේ වැඩේ කරන්න අපිට ඇප්ලිකේෂන් දෙකක් ඕන කරනවා. පළවෙනි එක තමයි මෙන්න මේ Nexus dot කියන එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙන්න මේ Rainmeter කියන එක. සමහරක් විට දැනනවත් ඔයාලා මේ දෙක පාවිච්චි කරන්න ඇති. ඉතින් ඔයාලා දැනනවත් මේක පාවිච්චි කරන්න නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා පළවෙනිට මෙන්න මේ Nexus dot කියන එක මෙතනින් download කරගන්න. ඒ වගේම ඊට පස්සේ මෙන්න මේ Rainmeter කියන එකත් ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඇප්ලිකේෂන් දෙකම download කරගත්තට පස්සේ ඔයාලට zip file එකක් download කරගන්න තියෙනවා. මෙන්න මේ zip file එක තමයි ඔයාලා download කරන්න තියෙන්නේ. මම අර ඇප්ලිකේෂන් දෙකේ link එකට යටින් මෙන්න මේ zip file එකේ link එක දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ zip file එක download කරගන්න. MB 18ක් විතර වෙන ගොඩක් පොඩි file එකක් මේක. ඉතින් ඔයාලා ඒක download කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ zip file එක extract කරගන්න. මම මෙතනින් මේක extract කරගන්නවා. ඔයාලා ඒක extract කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තව file එකක් open වෙයි. මෙන්න මේ ටිකේ තියෙන ටික මේ විදිහට මම තියලා ඊළඟට මම යනවා මෙන්න මේ Nexus dock එක install කරගන්න. ඔයාලා පුළුවන් website එකට ගිහිල්ලා ඊට පස්සේ මේ setup එක download කරගෙන සාමාන්‍ය විදිහට application එකක් install කරන විදිහට මෙන්න මේක ඔයාගේ PC එකට install කරන්න. ඔයාලා install කරගත්තට පස්සේ මෙතන launch Nexus කියලා තියෙන එකේ tick එක අයින් කරලා මෙතනින් finish කරන්න. නැත්නම් application එක launch වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ Rainmeter කියන එකත් මෙන්න මේ විදිහට install කරගන්නවා. ඒකත් install කරගත්තාට පස්සේ මෙතන run Rainmeter කියන එකේ tick එක අයින් කරගෙන මෙතනින් finish කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ desktop එකේ හැම icon එකක්ම hide කරගන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් desktop එක right click කරලා මෙතන view කියන එකට ගිහිල්ලා show desktop icon කියන එකේ තියෙන tick එක මෙන්න මේ විදිහට අයින් කරන්න. දැන් ඔයාලා වෙන හැම icon එකක්ම මෙතනින් අයින් වෙලා ගියා. ඊළඟට අපි බලමු මොකද්ද අපි task bar එකට කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන task bar එක උඩ මේ විදිහට right click කරලා මෙතන toolbars වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ links කියන එක මේ විදිහට open කරන්න. ඊට පස්සේ ඔයාලා වෙනවාද මෙන්න මෙතන පහලින් ඔයාලා මෙන්න මේ වගේ links කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා පුළුවන් මේක drag කරගෙන ඇවිල්ලා ඔයාලගේ icon හැම එකක්ම වැහෙන විදිහට මෙන්න මේක ඇතුළට දාගන්න. ඉතින් ඔයාලා පේනවා මේ links කියන එක ඇතුළට මෙන්න මේ විදිහට අපේ icon ටික ගියා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මෙතන click කරගෙන මේ විදිහට drag කරගෙන ඇවිල්ලා ඔයාගේ icon ටික මේ විදිහට task bar එකේ මැද්දට අරගන්න. ඉතින් දැන් ඔයාලා පේනවා අපි මේ විදිහට හදාගත්තට පස්සේ Windows 11 එකේ වගේ අපිට අපේ icons ටික මේ task bar එකේ මැද්දට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන අපෝ task bar එක උඩ right click කරලා මෙතන show title කියන එක මෙන්න මේ විදිහට untick කරන්න. ඊට පස්සේ ඔයාලා පේනවා links කියලා තිබ්බ text එක මෙතනින් අයින් වුණා. ඊට පස්සේ අපෝ මෙන්න මේක උඩ right click කරලා task bar එක උඩ right click කරලා ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන lock task bar කියන එක click කරන්න. දැන් ඔයාලා පේනවාද මෙතන තිබ්බ හැම icon එකක්ම අයින් වෙලා ගියා. අපිට ඕන කරන ටික විතරක් දැන් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ search bar එකට ගිහිල්ලා Nexus කියලා type කරගෙන මේ විදිහට මේ application එක launch කරන්න. ඉතින් ඔයාලගේ launch කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට Nexus කියන එක බලා ගන්න පුළුවන්. අපි තාම මේකේ කිසිම දෙයක් customize කරගෙන නැහැ. ඊට පස්සේ අපි බලමු කොහොමද Rainmeter එක customize කරගන්න කියලා. මම ඊළඟට මෙතනින් ගිහිලා අපෝ Rainmeter එකත් මේ විදිහට open කරගන්නවා. Rainmeter එකත් ඔයාලා මේ විදිහට launch කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ widgets ටිකක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි. මම මෙන්න මෙතන මැද්දේ තියෙන එක මේ විදිහට unload කරගන්නවා. ඊට පස්සේ බලමු කොහොමද අපි පළවෙනියට මෙන්න මේ Nexus dock කියන එක customize කරගන්න කියලා. ඊට කලින් අපි අපේ wallpaper එක change කරගෙන ඉමු. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලා extract කරගත්ත zip file එකේ තියෙන තැනට යනවා. මම මේ විදිහට folder එක ඇතුළට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ folder එක ඇතුළේ මෙන්න මේ වගේ wallpaper එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා පුළුවන් මේ wallpaper එක ඔයාගේ desktop එකේ wallpaper එක විදිහට මේ විදිහට set කරගන්න. ඉතින් අපි wallpaper එක හදාගත්තා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලගේ Nexus dock එක open කරන්න. ඉතින් ඔයාලා මේක open කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මෙතන advanced කියන එකට යන්න. advanced කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතන පේනවා ඇති restore කියලා එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක click කරන්න.
ඊට පස්සේ ඔයාලා එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් එක තියෙන තැනට යන්න. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගත්ත ෆයිල් එක තියෙන තැනට. ඊට පස්සේ ඔයාලා ඒකේ Nexus backup file කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන පෙන්නන්නම්. ඔයාලා වෙනති මෙතන Nexus backup file කියලා එකක් තියෙනවා. මෙන්න මේ ෆයිල් එක. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතනින් ඒ ෆයිල් එක මේ විදිහට සිලෙක්ට් කරගෙන open කියන එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලා ඒක ක්ලික් කරපු ගමන් ඔයාලා පේනති මෙන්න මේ විදිහට automatically ඔයාලගේ Nexus dock එක customize වෙලා තියෙනවා. මේ මෙතන තියෙන මම add කරගෙන තියෙන icon ඊට පස්සේ අපි බලමු කොහොමද ඔයාලට ඕන කරන icon එකක් මෙතන add කරගන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනින් මේක apply කරලා okay කියන එක ක්ලික් කරනවා. ඉතින් දැන් ඔයාලා ආයේ වෙන දෙයක් හදන්න නැහැ. ඔයාලා පේනවා හරියට ලස්සනට ගානට ඔයාලගේ Nexus dock එක customize වෙලා තියෙනවා. ඊට පස්සේ අපි rainmeet එකත් customize කරමු. මේකට ඔයාලා කරන්න තියෙන ඉස්සෙල්ලා වගේම rainmeet එක මෙතනින් open කරන්න. ඊට පස්සේ ඔයාලගේ extract කරගත්ත ෆයිල් එක තියෙන තැනට යන්න. ඔයාලා මෙතන පේනවා ඇති rainmeet skins කියලා ෆයිල් එකක් තියෙනවා. මේකේ මෙන්න මේ වගේ skin තුනක් තියෙනවා. ඔයාලා මේ එකින් එක මේ විදිහට double click කරලා install කියන එක click කරන්න. ඉතින් ඔයාලා ඒක install කරගත්තට පස්සේ ඔයාලා පේන මෙන්න මේ වගේ widget එකක් add වුණා. ඊට පස්සේ මම දෙවෙනි එකත් මේ විදිහට install කරනවා. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට මේ widget තුනම මෙන්න මේ skin තුනම install කරන්න. දැන් ඔයාලා පේනවා මෙන්න මේ වගේ widgets ටිකක් අපේ desktop එකට add වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලා හරිම ලේසියෙන් මේක customize කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මොනවද අපිට මෙතන තියෙන widgets කියලා. ඔයාලා මෙතනින් ගියාම පේනවා ඇති මෙන්න මෙතන අපිට weather එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් ඔයාලට system එකේ performance බලා ගන්න පුළුවන්. CPU එක කොච්චරක් use වෙනවද, memory එක, GPU එක මෙන්න මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාලගේ PC එක මෙතනින් ගිහලා shut down කරන්නේ නැතුව ලේසියෙන්ම මෙන්න මේ බටන් එකෙන් shut down කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බටන් එකෙන් ඔයාලට restart කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බටන් එකෙන් ඔයාලට Wi-Fi connection disconnect කරන්න, connect කරන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතන පේනවා ඇති අපිට calendar එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ day time එකක් තියෙනවා. ඔයාලගේ day එක කොච්චර පාස් වෙලා තියෙනවද කියලා ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේ තියෙන bar එකෙන් ඔයාලා මොකක් හරි ඔයාගේ PC එකේ ඔයාලගේ desktop එකේ මොකක් හරි audio එකක් play කරද්දි ඔයාලට මෙන්න මේක වැඩ කරනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට එකක් play කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා පේනද මෙන්න මේ විදිහට audio එකක් play වෙද්දි මෙන්න මේ bar එකත් audio එක විදිහටම මේ වගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන date එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන good afternoon CTech LK කියලා තියෙනවා. ඔයාලගේ නම මෙතන ඔයාලා මේ විදිහට add කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපි මෙතන තියෙන name එක change කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ rainmeet එක ඉස්සල්ලා වගේ මෙන්න මේ විදිහට open කරන්න. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලා පේනවා ඇති Black Panther 2 කියලා මෙන්න මේ විදිහට folder එකක් තියෙනවා. මෙන්න මේකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ settings කියලා folder එක ඇතුළට ගිහිලා settings.ini කියන මෙන්න මේ file එකට double click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට settings මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් කරන්න තියෙන්නේ ඔයාලා මෙතන පේනවා enter your name here කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා double click කරගෙන ඔයාලට ඕන කරන name එක මෙතනින් type කරන්න. ඔයාලා name එක type කරගෙන enter කරාට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා ඒ name එක මෙතනින් change වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් මේක close කරගන්න. ඔයාලා පුළුවන් මේක right click කරලා unload skin කියන එක දෙන්න. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ ටික ලස්සනට customize කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතන තියෙන මොකක් හරි icon එකක් අයින් කරලා අලුතෙන් icon add කරන්න ඕන නම් ඔයාලා කරන්න තියෙන මේ විදිහට icon එක උඩ click කරලා මෙතනින් remove from dock කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඒ icon එක dock එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න ඔයාලට ඕන කරන icon එක drag කරගෙන ඇවිල්ලා මේ විදිහට මෙන්න මේක ඇතුලෙන් අතාරින්න. දැන් ඔයාලා පේනවා මේ විදිහට ඒ icon එක add වුණා. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමයට ඔයාලට ඕන කරන ඕනම icon එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මම මේ theme එකට live wallpaper එකක් පාවිච්චි කරන්නේ නැති වෙන්න හේතුව තමයි අපි මොකක් හරි live wallpaper